Hi all, welcome to Flavi's Diary. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මම කැනඩාවේ ඉඳන් ලංකාවට ආව සම්පූර්ණ ටුවර් එක. ඉතින් කවදාවත් ප්ලේන් එකක් ඇතුලේ ඒ වගේම එයාපෝට් එකක් ඇතුලේ දැකලා නැති කෙනෙක්ට නම් අද මගේ වීඩියෝ එක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි. ඉතින් එහෙනම් අපි බලමු අද එක්ස්පීරියන්ස් එක මොන වගේ වෙයිද කියලා. ඉතින් මගේ යාළුවෙක් තමයි ගෙදර ඉඳන් එයාපෝට් එකට මාව එයාගේ කාර් එකෙන් ඩ්‍රොප් කරේ. ඉතින් ඒ වගේම මගේ තව යාළුවෙක් මාත් එක්ක එයාපෝට් එකට යන්න ආවා. ඉතින් ඔයාලට මෙයාව මතක ඇති. ඉතින් මගේ මේ යාළුවා මාව මෙතනට ඩ්‍රොප් කරපු එක නම් මට ඇත්තටම ලොකු දෙයක්. නැත්නම් මම Uber එකක් දාගෙන ආවා නම් මට ටර්මිනල් එක හොයාගන්න පුළුවන් වේද කියලා මට ෂුවර් එකක් නැහැ. මොකද එයාපෝට් එක මාරම ලොකුයි. ඉතින් ඊට පස්සේ මගේ මේන් ලගේජ් එකයි හෑන්ඩ් ලගේජ් එකයි දෙක මම කාට් එකකට දාගෙන ඒක ඇතුළට අරගෙන ගියා. ඉතින් දැන් මම මේ ඉන්නේ කැනඩා එයාපෝට් එක ඇතුලේ. ඉතින් මෙතනින් එහාට මම චෙක් ඉන් වෙන තැන හොයාගෙන තමයි යන්න ඕනේ. ඉතින් අපි බලමු. ඉතින් මට චෙක් ඉන් වෙන්න තිබුණේ ටර්මිනල් 1. එතකොට මම 3rd ෆ්ලෝර් එකට යන්න ඕනේ. ඉතින් මම ලිෆ්ට් එකේ නැගලා 3rd ෆ්ලෝර් එකට ගියා. ඉතින් මම දැන් මේ යන්නේ මට චෙක් ඉන් වෙන්න තියෙන කවුන්ටර් එක ළඟට. ඉතින් මෙතනින් තමයි මගේ ඔන්ලයින් බුක් කරපු ටිකට් එක අතර දීලා මේන් ලගේජ් එකේ බර බලලා ඒක බාරගන්නේ. මේන් ලගේජ් එක බාර දුන්නට පස්සේ අපේ අතේ තියෙන බෑග් අපි එතනින් තියනවා. එතකොට ඒවා ඔටෝ චෙක් වෙලා අපේ පැත්තට එන අතරතුරේ එයාලා අපිව චෙක් කරනවා. ඉතින් මේ විදිහට සම්පූර්ණ චෙක් ඉන් එක ඉවර වුණාම මගේ ෆ්ලයිට් එක තියෙන තැන හොයාගෙන මම ඉස්සරහට ඇවිදගෙන ආවා. ඉතින් මේ ඉස්සරහා තියෙන ස්ක්‍රීන් එකේ හරිම පැහැදිලිව ගහලා තියෙනවා ෆ්ලයිට්ස් කොයි වෙලාවටද එන්නේ සහ කොතෙන්ද දෙන්නේ කියලා. එහෙම තිබුණට හොයාගන්න එක නම් ඇත්තටම හරිම අමාරුයි. මොකද මේ එයාපෝට් එකේ මේ මං ඉන්න ටර්මිනල් එකත් මාරම ලොකුයි. ඉතින් මම ඉස්සරහට ඇවිදන් ගියා. ඔගොල්ලන්ට පේනවා ඇති මෙතනින් එළිය බැලුවාම සමහර ෆ්ලයිට්ස් නතර කරලා තියෙනවා. ඉතින් මෙතන නම් නෙවෙයි මම ඉන්න ඕන. ඉතින් එතන තිබුණු විදිහට නම් මම තවත් එකක් ඉස්සරහට යන්න ඕන. ඉතින් ඔයාලා මේක මීට කලින් දැකලත් ඇති. දැන් මම මේ හිටගෙන ඉන්න එකට කියන්නේ ට්‍රැවලේටර් කියලා. මේක නිකන් එස්කලේටර් එකක් වගේම තමයි. මේක උඩ හිටගත්තාම ඔටෝමැටිකලි ඉස්සරහට යනවා. ඉතින් එයාපෝට් ඇතුලේ මෙහෙම එකක් තියෙන්නේ අපිට ගොඩක් දුර ඇවිදින්න තියෙන නිසා අපිට ගොඩක් ඇවිදලා මහන්සි වෙන්නේ නැතුව මේකේ උඩ හිටගෙනම අපිට ඕන තැනට යන්න පුළුවන්. ඒ වුණාට සමහරු නම් මේක උඩ ඇවිදගෙනත් යනවා. එතකොට මේක යන ස්පීඩ් එකයි අපි ඇවිදින ස්පීඩ් එකයි දෙකම නිසා අපිට ඉක්මනට යන්න ඕන තැනට යන්න පුළුවන්. ඔන්න දැන් මං ඉන්නේ ඩියුටි ෆ්‍රී එක හරියේ. ඉතින් මෙතනත් උඩ ඩිරෙක්ෂන් ගහලා තියෙනවා මොන පැත්තටද යන්න ඕනේ කියලා. ඉතින් මම මුලින්ම ඩියුටි ෆ්‍රී එකේ ඇවිදින්න ගියේ නැහැ. මගේ ෆ්ලයිට් එක එන්න නම් තව පැය එකමාරක් විතර වෙලාව තිබුණා. ඒත් ඉතින් මම හිතුවා ඩියුටි ෆ්‍රී පැත්තේ ඇවිදින්න කලින් ඉස්සර වෙලාම මම කොතෙන්ටද යන්න ඕනේ කියන එක හොයාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔන්න මේ බෝඩ් එකේ තියෙන විදිහට නම් මම ඉන්න ඕනේ මෙතන. ඒ කියන්නේ මගේ ෆ්ලයිට් එකට ඔන් බෝඩ් වෙන්න කතා කරන්නේ මෙන්න මෙතනින්. ඉතින් මම දැන් චුට්ටක් ඇවිදගෙනත් ආව එකේ මම මෙතෙන්ට වෙලා ටික වෙලාවක් ඉඳගෙන හිටියා. මෙතන ඉන්න හැමෝම මං යන ෆ්ලයිට් එකේ යන්න ඉන්න අය. ඉතින් මං චුට්ටක් මෙතෙන්ට වේලාසනින් ආව නිසා මට තව පැයක් විතර වෙලාව තියෙනවා. ඒ නිසා මම ඩියුටි ෆ්‍රී පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. මොකද මම දැන් දන්නවනේ මං කොතනද ඉන්නේ කියලා. එතකොට මම ආයෙ එනකොට මට හොයාගෙන එන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මෙතන තියෙන්නේ චොක්ලට්. ඉතින් මෙතන තිබුණා කැනඩා ලෝගෝ එක, නේම් එක, ෆ්ලෑග් එක, ඒ වගේ ගහපු එක ටැග්ස් වගේ දේවල්. ඉතින් මේවා මතක් වෙන්න තියාගන්න හොඳයි. ඉතින් ඩියුටි ෆ්‍රී එකේ ඇවිදිනකොට මම දන්නේම නැතුව වෙලාවත් ගිහිල්ලා. ඉතින් ආයෙත් මම ඉන්න තැනට ආවා. දැන් අපි හැමෝම මේ queue එකේ ඉන්නේ අපේ ෆ්ලයිට් එක ඇතුළට යන්න. ඉතින් මෙතනින් එයාලා අපේ අතේ තියෙන බෝඩින් පාස් එකයි පාස්පෝර්ට් එකයි බලලා අපිට ඇතුළට යන්න දෙනවා. ඉතින් දැන් මම මේ ඇවිදගෙන යන්නේ ජෙට් බ්‍රිජ් එකේ. ඒ කියන්නේ එයාපෝට් එකයි ෆ්ලයිට් එකයි අතර තියෙන බ්‍රිජ් එකයි.
ඉතින් මේ බ්‍රිජ් එක හරහා තමයි අපි එයාපෝට් එකේ ඉඳන් අපි යන්න ඉන්න ප්ලේන් එක ඇතුළට යන්නේ. ඉතින් බ්‍රිජ් එක දිගේ ඇවිදන් ඇවිල්ලා ඔන්න මෙතනින් තමයි මම ප්ලේන් එක ඇතුළට යන්නේ. ඉතින් මගේ ෆස්ට් ෆ්ලයිට් එක එයා කැනඩා. ඉතින් එයා කැනඩා එකේ එයා හොස්ට් කෙනෙක් මෙතන අපිව වෙල්කම් කරනවා ෆ්ලයිට් එක ඇතුළට යනකොට. ඉතින් මම දැන් මගේ සීට් එකකින් ඉඳගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන බ්ලැන්කට් එකකුයි පිලෝ එකකුයි තියෙනවා. මෙතන ඉස්සරහා තියෙන අපි කෑම ගන්නකොට ටේබල් එක වගේ හදාගන්න එක. ඒ වගේම මෙතන තියෙනවා ස්ක්‍රීන් එක. ඉතින් මෙතන මුලින්ම මට ඕන ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක කන්ෆර්ම් කරාම අපිට එන්ටර්ටේන්මන්ට් වල මූවීස්, ෂෝස්, මියුසික් තියෙනවා. ඊට අමතරව ෆුඩ්ස් මෙනු එක, වෙදර් එක, නිවුස් ඒවා බලන්න පුළුවන්. ඊට අමතරව අපිට ෆ්ලයිට් එක ට්‍රැක් කරන්න පුළුවන්. ඉතින් මගේ එයා කැනඩා ෆ්ලයිට් එක යන්නේ පැරිස් වලට. මගේ ට්‍රාන්සිට් එක පැරිස්. ඉතින් මෙතන ඒකත් පෙන්නනවා ඩිපාචර් වෙන්න කීයටද, අරයිවල් එක කීයටද, ඒ ටයිම් එකම මෙතන පෙන්නනවා. ඉතින් මම වින්ඩෝ සීට් එකක් තමයි බුක් කරේ. නමුත් දැන් නම් වීව් එකක් පේන්නේ නැහැ. මොකද අපිට දැන් රෑ. ඉතින් ෆ්ලයිට් මැප් එකෙන් අපිට බලන්න පුළුවන් අපේ ෆ්ලයිට් එක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන හෙඩ්සෙට් කනෙක්ට් කරගන්න කේබල් එකක් තියෙනවා. ඒ වගේම Type C කේබල් එකක් වගේම USB කේබල් එකකුත් තියෙනවා. ඉතින් මෙතනින් අපේ ෆෝන් charge කරගන්න වගේම අපිට ඕන නම් මේ USB කේබල් එකට අපේ pen drive එකක් උනත් කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ ෆ්ලයිට් මැප් කියන ඔප්ෂන් එකේ අපිට ෆ්ලයි කරන අතරතුරේදී උනත් අපේ ෆ්ලයිට් එක දැන් කොහෙද තියෙන්නේ කියලා මෙතනින් ට්‍රැක් කරගන්න පුළුවන්. ඉතින් මේ ට්‍රැකින් එකත් අපිට එක එක views වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මං ඉඳගෙන ඉන්න සීට් එකට ඉස්සරහා මෙතන තියෙනවා සේෆ්ටි ටිප්ස් තියෙන කාඩ් එකක්. ඉතින් බෙල්ට් එක කොහොමද දාගන්නේ, ෆ්ලයිට් එක වතුරකට වැටුනොත් මොනවද කරන්නේ, හුස්ම ගන්න බැරි වුණොත් ඔක්සිජන් කොහොමද කනෙක්ට් කරගන්නේ, එතකොට හදිසි අවස්ථාවකදී එමර්ජන්සි එක්සිට් කොහෙද තියෙන්නේ, හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් ඔන්න දැන් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ. ඒ නිසා මම බෙල්ට් එක දාගත්තා. ඉතින් ෆ්ලයිට් එක උඩට යන්න කලින් එයාපෝට් එකේදී පහළම චුට්ට දුරක් ගිහිල්ලා තමයි එක සැරේ උඩට උස්සන්නේ. ඔයාලා ඒක දැකලා ඇති. ඉතින් මේ තියෙන්නේ ෆ්ලයිට් එක ටික ටික ඉස්සරහට යන වීව් එක. ඔන්න දැන් ප්ලේන් එක චුට්ටි චුට්ටි උඩට ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඈතින් පේන ලයිට්ස් ටික ටික පහළට යනවා. ඔන්න දැන් අපි ටේක් ඔෆ් කරලා ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ ප්ලේන් එක ඇතුළ සමහරු නම් ෆිල්ම්ස් බලනවා, සමහරු ට්‍රැකින් එක බලාගෙන ඉන්නවා. ඉතින් අපි දැන් වලාකුළු වලටත් උඩින් තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අපිට පහලින් වලාකුළු තියෙනවා. දැන් අපිට රෑ නිසා එච්චර පැහැදිලිව පේන්නේ නෑ. ඒ වුණාට මම දැන් මේ ෆ්ලයිට් එකේ පැය 10ක් යන්න ඕනේ. ඊට පස්සේ මම ට්‍රාන්සිට් වෙන්නේ පැරිස් වලින්. ඉතින් ඒ අතරතුරේ මට දවල් කාලේ ඕන තරම් අහු වෙනවා. ඉතින් ඒ වීව් එකත් මම ඉස්සරහට ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් ප්ලේන් එකක් ඇතුලේ දැකලා නැති කෙනෙක්ට නම් මං හිතනවා අද මගේ වීඩියෝ එක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙන්න ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයගොල්ලෝ දැකලා නැති ගොඩාක් එක්ස්පීරියන්ස් අද මගේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මගේ ඉස්සරහා තියෙන සීට් පොකට් එකේ තියෙනවා මැගසින් එකක්. ඒ වගේම මේකේ තියෙනවා ඔන් බෝඩ් අපිට ඕඩර් කරන්න පුළුවන් මීල්ස්. ඒ කියන්නේ අපිට කොහොමත් ප්‍රධානව ලැබෙන කෑම වලට අමතරව අපිට ආස දෙයක් තියෙනවා නම් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් වෙන කරන්න වැඩකුත් නැති නිසා මම කරේ මගේ බෑග් එකේ තිබ්බ ඕරියෝ පැකට් එක අරගෙන ඒක කන ගමන් ෆිල්ම් එකක් බැලුවා. ඉතින් ඔන්න ඊට පස්සේ ටික වෙලාවකින් අපිට announcement එකක් දුන්නා අපේ මේන් මේල් එක ගේනවා කියලා. ඉතින් මං ඒකට ප්‍රපෙයාර් වුණා. ඉතින් මේ තියෙන්නේ අපිට හම්බුණු ෆස්ට් මේල් එක. ඔයාලට පේනවා ඇති අපිට ඕනනම් ටේබල් එක අපිට කම්ෆර්ටබල් විදිහට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. ඉතින් මේ මීල් එකේ අපිට තිබුණේ ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක බටර් චිකන්, ඒ වගේම බන් එකක්, තව පොඩි කේක් එකක්, ඒ වගේම චීස් තිබුණා. තව ජෑම් ඇන් බටර් වෙනමම පැක්ස් දෙකක් තිබුණා. ඊට අමතරව
සැලඩ් එකක් තිබුණා. තව ඩ්‍රින්ක්ස් වලට අපිට වෝටර් බොටල් එකක් වගේම රෙඩ් වයින් එකක් හම්බුණා. ඉතින් මීල් එක එන්ජොයි කරන ගමන් මම ලිලෝ ඇන්ඩ් ස්ටිච් බල ෆ්ලයිට් එකේ ආවා. ඉතින් දැන් හැමෝම වගේ මීල් එක අරගෙන ඉවර නිසා ගොඩ දෙනෙක් ෆ්ලයිට් එකේ නිදි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ෆ්ලයිට් එක ඇතුලේ ලොකුවට ලයිට්ස් නැහැ මේ වෙලාවේ. ඒත් මම ඔයාලට දැන් මගේ වීව් එක පෙන්නන්නම්. දැන් එළියේ නම් කළුවර නැහැ. ඉතින් ඔයාලට දැන් නම් පැහැදිලිව පේනවා ඇති අපි වලාකුළු වලට උඩින් තමයි මේ වෙලාවේ ෆ්ලයි කරන්නේ කියලා. ඉතින් මමත් චුට්ටක් නිදාගෙන නැගිට්ටා. ඒ වෙනකොට නම් හොඳටම එළිය වැටිලා. ඉතින් ටික වෙලාවකින් ඔන්න ආයෙත් අපිට යෝගට් එකකුයි කේක් එකකුයි හම්බ වුණා. ඉතින් ඊට පස්සේ මම අපි හැමෝම දන්න ගොඩක් ෆේමස් මූවි එකක් බල තමයි ඒක කෑවේ. ඉතින් මේ මූවි එකේ නම ඔයගොල්ලන්ට මතකයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඊට පස්සේ අපිට තවත් එක මීල් එකක් හම්බුණා. ඒක නමට වීඩියෝ කරගන්න අමතක වුණා. ඉතින් ওই විදිහට මගේ වෙලාව ෆස්ට් ෆ්ලයිට් එක ඇතුලේ මෙහෙම තමයි ගත වෙලා ගියේ. ඉතින් දැන් ඔන්න අපි ලෑන්ඩ් කරන්නත් ටිකක් ළඟයි. ඔන්න මේ ඔයගොල්ලන්ට පේන්නේ පැරිස් වලින් මං ගිය ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන විදිහ. ඔන්න දැන් මං මුලින්ම ආව එයා කැනඩා ෆ්ලයිට් එක ලෑන්ඩ් කරා. දැන් අපි ඉන්නේ පැරිස් ෆ්‍රාන්ස්. මෙහෙට දැන් වෙලාව 10:47යි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන කහපාට ලයිට් එකක් තියෙනවා. ඒ සීට් බෙල්ට්ස් ලයිට් එක. ඉතින් මේ ලයිට් එක ඕෆ් වෙනකම්ම අපිට සීට් බෙල්ට්ස් ගලවන්න බෑ. ඉතින් මෙන්න මෙතන තමයි අපි ගෙනාව හෑන්ඩ් ලගේජ් එක දාලා තියන්නේ. ඉතින් මට ඔයගොල්ලන්ට ඒක දාන විදිහ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අපි ඉඳගෙන ඉන්න සීට්ස් වලට උඩින් තමයි මේක තියෙන්නේ. ඉතින් අපි බහිද්දී අපේ හෑන්ඩ් ලගේජ් එක ගන්න ඕනේ. ඉතින් දැන් මම මගේ හෑන්ඩ් ලගේජ් එකත් අරගෙන ෆ්ලයිට් එකේ ඉඳන් පැරිස් එයාපෝට් එකට අර කලින් වගේම එයා බ්‍රිජ් එකෙන් යන ගමන් තමයි දැන් මේ ඉන්නේ. ඉතින් එයා බ්‍රිජ් එක දිගේ ඇතුළට ආවම මෙන්න මෙතනින් අපි ගිහිල්ලා ආයෙත් ඒගොල්ලෝ අපිව චෙක් කරලා තමයි එයාපෝට් එක ඇතුළට යවන්නේ. ඉතින් දැන් මම මේ ඉන්නේ එයාපෝට් එකේ තියෙන ෂටල් බස් එක. ඒ කියන්නේ මම දැන් එයා කැනඩා ෆ්ලයිට් එකකින් බැස්සට පස්සේ මම ඊළඟට ශ්‍රී ලංකන් එයාලයින්ස් ෆ්ලයිට් එක ගන්න ටික දුරක් යන්න ඕනේ. ඉතින් ඒක මට පයින් යන්න බෑ. එතෙන්ට යන්න තියෙන්නේ ෂටල් බස් එක. ඉතින් දැන් මම මේ බස් එකේ යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ මම බස් එකේ යන අතරතුරේ පැරිස් වල වටපිටාව ගත්තු වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඈතිනුත් සමහර ප්ලේන් නවත්තලා තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු පැරිස් ෆ්‍රාන්ස් එයාපෝට් එක්ස්පීරියන්ස් එක මොන වගේ වේද කියලා. ඔන්න දැන් මගේ ටර්මිනල් එකට ළඟ තමයි අපි ඉන්නේ. ඉතින් මෙතනින් බැහැලත් මොකද කරන්න ඕනේ කියන එක අපිට හොයාගෙන තමයි යන්න වෙන්නේ. මොකද මට ඒ ගැන නම් කිසිම මතකයක් නැහැ. මම ශ්‍රී ලංකාවේ නම් කැනඩා යනකොටත් මට ට්‍රාන්සිට් එකක් තිබුණා. එතකොට නම් මට එන්න තිබ්බේ නිකන් සබ්වේ එකක් වගේ එකක. ඉතින් මේ මමත් බස් එකක ට්‍රාන්සිට් වන ෆස්ට් ටයිම්. ඉතින් එයාපෝට් එක ඇතුලේ ටික දුරක් යනකොට ඔන්න ඈතින් පෙනුණා ටර්මිනල් 1 එක. ඉතින් මට ඊළඟ ෆ්ලයිට් එක ගන්න යන්න තියෙන්නේ ටර්මිනල් 1 එකේ. ඉතින් බස් එකෙන් බැහැලා යන ටික නම් මම වීඩියෝ කරගත්තේ නැහැ. මොකද මම තනියම ආව නිසා බෑග්ස් එහෙම ඔක්කොම මම තනියම ගන්න ඕනේ නිසා.
ඉතින් ඔන්න දැන් මම බස් එකෙන් බහැලා ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් බෑග් කියන්නේ මේ වෙලෙත් අපිට මේන් ලගේජ් එක හම්බ වෙන්නේ නෑ. හෑන්ඩ් ලගේජ් එක විතරයි මගේ අතේ තියෙන්නේ. මං හිතනවා ඔයගොල්ලෝ ඒක ගැන දැනුවත් ඇති කියලා. මේන් ලගේජ් එකයි මට හම්බෙන්නේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකෙන්. ඉතින් ඊට පස්සේ ටර්මිනල් 1 එකකින් එන්ටර් වුණාට පස්සේ මම ටිකක් ඇතුළට ඇවිදගෙන ගියා. ඉතින් මේ තියෙන්නේ පැරිස් වල ඩියුටි ෆ්‍රී එක හරිය. ඉතින් ෂටල් බස් එකෙන් ආවට පස්සේ ටික දුරක් ඇවිදගෙන එනකොට මට හරිම ලේසියෙන් තැන හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මෙතන තමයි මට ඉන්න තියෙන්නේ. ඔයාලට පේනවා තියෙන ෆ්ලයිට්ස් එහෙම නවත්තලා තියෙනවා. ඉතින් 28 කවුන්ට් එකට තමයි මගේ බෝඩින් පාස් එක පෙන්නන්න තියෙන්නේ. ඉතින් මගේ ෆ්ලයිට් එක එන්න තව පැයක් විතර තියෙන නිසා මං හිතුවා පැරිස් එයාපෝට් එකෙත් චුට්ටක් ඇවිදින්න. එහෙනම් අපි ගිහින් බලමු පැරිස් එයාපෝට් එක මොන වගේද කියලා. ඉතින් මෙතන ඩියුටි ෆ්‍රී එකත් මාරම ලස්සනයි. ක්‍රිස්මස් නිසා ගොඩාක් ඩෙකරේෂන්ස් තිබුණා. ඉතින් මෙතන පිටිපස්සේ තියෙන රෙස්ටෝරන්ට් එකක්. ඉතින් රෙස්ටෝරන්ට් එකේ ඉස්සරහා ඉන්න චෙෆ් බලන්නකෝ. ඉතින් මෙමරි එකක් විදිහට තියාගන්න මේ වගේ ලස්සන ඒවාත් තිබුණා. ඉතින් මම ආයෙත් ඇවිත් ලොබි එකෙන් චුට්ටක් ඉඳගත්තා. ඔන්න එතකොටම ඈතින් එනවා පේනවා අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එයා හෝස්ටස්ලා. ඉතින් දැන් අපේ ෆ්ලයිට් එක පැරිස් වලට ඇවිත් තමයි තියෙන්නේ. ඉතින් දැන් මම මේ queue එකේ ඉන්නේ අපේ ෆ්ලයිට් එකට බෝඩින් වෙන්න. ඉතින් මෙතනදී නම් ගොඩ දෙනෙක් සිංහලෙන් කතා කරනවා ඇහෙනවා. එතකොටත් මාරම සතුටුයි. ඉතින් මේ දැන් මම ඇවිදින්නේ මොකක් උඩින්ද කියලා ඔයාලා දැන් දන්නවා. ඉතින් ඔන්න ආයෙත් මම එයා බ්‍රිජ් එකෙන් අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ෆ්ලයිට් එකට බෝඩින් වුණා. ඉතින් මේ තියෙන්නේ අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පිලෝ එකයි බ්ලැන්කට් එකයි. ඔන්න දැන් මම මගේ සීට් එකේ ඉඳගෙන තමයි ඉන්නේ. ඉතින් දැන් පැරිස් වලට උදේ ඒ නිසා හොඳට එළිය පේනවා. ඉතින් මේ ස්ක්‍රීන් එකත් අර වගේම තමයි. පොඩක් ෆෝමැට් එක වෙනස්. නමුත් තියෙන දේවල් එකම තමයි. එතකොට මේකේ නම් අපේ සිංහල මූවීස්නුත් තියෙනවා. ඉතින් යන්න කලින් අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. ඉතින් මේක අපේ ලංකාවේ ෆ්ලයිට් එක නිසා සිංහලෙනුත් අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. ඉතින් කවදාවත් ෆ්ලයිට් එක ගිහින් නැති කෙනෙක්ට ඒ මොනවද කියලා අහන්න පුළුවන් වෙන මං ඉස්සරහින් අපිට හම්බ වෙන අනවුන්ස්මන්ට් එකක පොඩි කොටසක් දාන්නම්. මෙම ගමනේදී ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරයන්හි අත්දැකීම් උපරිමයෙන් ලබා දීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය අපි කටයුතු කරන්නෙමු. ස්තුතියි. ඉතින් ඔන්න දැන් අපි ටේක් ඕෆ් කරලා තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් කෙලින්ම මම යන්නේ ආයි ශ්‍රී ලංකන් එයාපෝට් එකට. ඉතින් ඔන්න ටික වෙලාවක් යනකොට අපිට අනවුන්ස්මන්ට් එක ආවා අපේ මීල් එක ගේනවා කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකෙන් ලැබුණු අපේ ෆස්ට් මීල් එක. ඉතින් මෙතන තියෙන්නේ චිකන්, සැලඩ් එකක්, බන් එකක්, ඒ වගේම රස බිස්කට් පුඩින් එකක් තිබුණා. ඉතින් ඩ්‍රින්ක් එක විදිහට මම ගත්තේ ඇපල් ජූස්. ඉතින් වතුර වලට අමතරව අපිට මෙතනින් ටී ඕ කොෆී ගන්න පුළුවන්. ඉතින් මම ගත්තේ ටී. මේ ටී එක හදාගන්න ඕනේ sugar, milk අපිට වෙනම මෙයාලා දීලා තමයි තියෙන්නේ. ඉතින් අපි කැමති විදිහට අපිට මේ ටී එක හදාගන්න පුළුවන්. ඉතින් ඩ්‍රින්ක්ස් ගන්නකොට ඇපල් ජූස්, ඔරෙන්ජ් ජූස් වගේ එක වර්ග තියෙනවා. ඒ වගේම මීල් එකෙත් වර්ග දෙකක් විතර තියෙනවා. ඉතින් මේ වලින් අපිට කැමති ඒවා කියලා මේගොල්ලොන්ගෙන් ඉල්ල ගන්න පුළුවන්.
ඉතින් මීල් එක අරගෙන ඉවර වුණාට පස්සේ මම පොඩ්ඩක් නිදාගත්තා. නිදාගෙන නැගිටිනකොට එළිය කළුවර වෙලා. බලන්නකො එළිය මාරම ලස්සනයි. ඉතින් ඊට පස්සේ අපේ සෙකන්ඩ් මීල් එක ලැබුණා. මෙතනදී මම සිලෙක්ට් කරේ හැම් ඇන්ඩ් සොසේජ් මීල් එක. ඉතින් මේ පාර මම ගත්තේ කොෆි. මේක මම මගේ රසට මිල්ක් ඇන්ඩ් ෂුගර් දාලා මට ඕන විදියට හදාගත්තා. ඉතින් ඔන්න ට්‍රැකින් එකේ පෙන්නන විදිහට අපි දැන් ශ්‍රී ලංකාවට ළඟින් තමයි ඉන්නේ. ඉතින් ඔන්න දැන් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්නයි යන්නේ. ඔගොලොන්ට පේනවා ඇති ටික ටික අපේ ප්ලේන් එක පොළවට ලං වෙන විදිහ. ඉතින් මගේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න තිබ්බේ 5:10ට. දැන් වෙලාව පාන්දර 4:58ට විතර ඇති. ඉතින් ඔන්න මෙතනින් අපිට ලයිව් බලන්න පුළුවන් ෆ්ලයිට් එක දැන් කොතනද තියෙන්නේ කියලා. ඔන්න දැන් තව චුට්ටයි තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් උඩේ ඉඳන් කෙලින්ම ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනකොට කොහොමද අපිට ඒක පේන්නේ කියලා. ඉතින් මේ දැන් අපිට පහලින් තියෙන්නේ අපේ ශ්‍රී ලංකාව. ඉතින් මට නම් ඇත්තටම මාරම සතුටුයි. මොකද මම අවුරුදු 1.5කට විතර පස්සේ තමයි මගේ පවුලේ කට්ටියව දකින්න ඉතින් ලංකාවට එන්නේ. ඔන්න දැන් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ අපේ කටුනායක එයාපෝට් එකේ. ඉතින් තව චුට්ටෙන් ෆ්ලයිට් එක නවත්තනවා. ඊට පස්සේ මට බැගේජස් අරගෙන කලින් විදිහටම එයා බ්‍රිජ් එකෙන් එයාපෝට් එක ඇතුළට යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මං ඉන්නේ අපේ ලංකාවේ එයාපෝට් එකේ. ඉතින් දැන් ඉස්සරහට ගිහින් අපේ පාස්පෝර්ට් එක පෙන්නලා මේන් ලගේජ් එක අරගෙන එළියට යන්න තමයි තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ අද මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඒ වගේම ෆ්ලයිට් එකක ගියේ නැති කෙනෙක්ට නම් එයාපෝට් එකක් ඇතුලේ දැකපු නැති කෙනෙක්ට නම් අද මගේ vlog එක අලුත්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ තව ඔයගොල්ලන්ට අලුත් අත්දැකීම් ලබා ගන්න පුළුවන් වෙන විදිහේ වීඩියෝස් ඉස්සරහටත් මම මගේ channel එකෙන් අරගෙන එන්නම්. Thank you for watching. Bye.